පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. පාටකුරුල්ලෝ කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්නේ. ඉතින් මේ දවස්වල සිද්ධ වෙන සිද්ධියක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඔයා මේ වීඩියෝ එක බලලා එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා නැතුව නම් මගේ මේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නිම්නාවේ ඔෆිස් එකට එන්නේ ෆොන්සේකා මහත්තයාට දුන්නු පොරොන්දුවටනේ. ෆොන්සේකා මහත්තයා කියනවනේ ඇවිල්ලා සියලුම වැටි ඉවර කරන්න කියලා. ওই හේතුවත් එක තමයි නිම්නාවේ ඔෆිස් එකට එන්නේ. ඒතකොට මේ වෙද්දී ඔෆිස් එකේ වැඩ බාරගෙන ඉන්නවා කෙවින්. කෙවින්ට ඕන වෙනවා කම්පැනිය ආපහු තිබුණු තත්ත්වයට පත් කරලා ගන්න. ඉතින් මේ දෙන්න එකට මුණ ගැහුණොත් ඔෆිස් එකේදී මොන වගේ දෙයක් සිද්ධ වෙවිද? ෆොන්සේකා මහත්තයා කියනවනේ නිම්නාවිට කෙවින්ව මුණ ගැස්සන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් ඔෆිස් එක ඇතුලේදී එහෙම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට තව ටික දවසකින් බලා ගන්න පුළුවන් වෙනවා කෙවින්ට නිම්නාවේ මුණ ගැහෙන දවසක්. ඉතින් ඇත්තට මේව මුණ ගැහුණට පස්සේ කෙවින් නිම්නාවිත් එක්ක කතා කරන්න උත්සාහ දරුවත් නිම්නාවි නම් කෙවින් එක වචනයක්වත් කතා කරන්න උත්සාහ කරන එකක් නැහැ. මොකද ඒ තරම්ම නිම්නාවිට කෙවින් කියන කෙනාව එපා වෙලයි තියෙන්නේ. ඇත්තටම පොඩි බොරුවක් නෙවෙයිනේ කෙවින් කරේ. ඉතින් ඒ වගේ බොරුවකට සමාවක් දෙන්න තරම් නිම්නාවිගේ හිත හදාගන්න එච්චර ඉක්මනින් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ওই හේතුවත් එක්ක නිම්නාවි කෙවින් එක වචනයක්වත් කතා නොකරට කම්පැනියේ ඉන්න කෙවින්ගේ යාළුවෝ වගේම නිම්නාවිට හුඟක් ආදරය කරන අයත් මේ දෙන්න එකතු කරන්න බොහෝ විට උත්සාහ දරන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙදි ඉන්න හොඳම කෙනා තමයි කම්පැනියේ පියන් කියන්නේ. ඒ කියන්නේ සරත්. සරත් තමයි අනිවාර්යයෙන්ම මේ දෙන්නව එකතු කරන්න හුඟක් උත්සාහ දරන්නේ. ඉතින් අපිට මේ කතාව ඉදිරියේදී අන්න ඒ කොටස් ටික බලා ගන්න පුළුවන් වෙනවා.